ගයිස් මං අද ජපානයේ 17 Pro Max එකේ ප්‍රයිස් එක බලන්න යන්නේ. ඊට කලින් මේ කූපන් දෙකක් තිබ්බ මං ගාව. ඒ කූපන් දෙකෙන් අපි චොකලට් දෙකක් අරගෙන යනවා 7-Eleven එකේ. බලමු චොකලට් කොහොමද එන්නේ කියලා. මේ තියෙන්නේ මේ දෙක තමයි මං හිතන්නේ මට ගන්න පුළුවන් වෙන්නේ. ටිකට් දෙකක් තියෙන්නේ. මේ දෙක වෙන්න ඕනේ. ඒ දෙකද මේක දෙක එකයි නේ. දෙක එකයි. අපි නම් යමු දැන් ගන්න. මේ තියෙන කූපන් දෙක මට කූපන් දෙක හොයන්න ටිකක් වෙලා ගියා. ඒ හින්දා තමයි මම ඉන්නේ මෙතනට වෙලා. ඕකේ ගයිස් එහෙනම් මම ගත්තා. දැන් අපි යමු මේ iPhone ටික බලන්න. ඕකේ මම දැන් ඇවිල්ලා ඉන්නේ මේ 17 Pro Max එක බලන්න. බලමු අපි ගිහින්. එස්කලේටර් をご利用の方はハンドレールにつかまり黄色い線の内側にお願いします。お子様連れの方は手をつなぎ十分にご利用ください。ご利用の方はお足元にご注意ください。Okay guys, ngayon tinang 17 Pro Max එක hindi niya ayun niya මේක ඇත්තටම මේ අල්ලලා බලද්දී නම් මාර වෙනසක් තේරෙනවා මේ මගේ එකත් එක්ක බලද්දී. මගේගේ මේකේ weight එක බලද්දී මේ හොඳටම වෙනස්. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් iPhone 17 Pro Max එකේ සහ iPhone 9 ගේ ප්‍රයිසස් ටික වෙන වෙනම තියෙනවා. ඒ ගෙවන්න ඕන විදිය එහෙම ඒක බලා ගන්න පුළුවන් මෙතන. මෙතන තියෙන්නේ 17 Pro Max එකම තමයි. මෙතන තියෙනවා ප්‍රයිසස් ටික දාලා ඒ තරකම තමයි මම හිතන්නේ. ඒකම තමයි මේ තියෙන්නේ. මේන් තියෙනවා guys iPhone 9 එක. එහෙනම් මේ මාරම කියුට් මේක අර මෙයා ඩිසයින් එක නිකන් Google Pixel එකේ වගේ තියෙන ඩිසයින් එක. කියන්න මේක weight එකක් එහෙම ඇත්තෙම නැහැ. ඉතින් මේකේ නම් වෙනම slim එකක් තියෙන්නේ. මෙතන මේක දාලා තියෙන්නේ මම හිතන්නේ කොළ 256 එක වෙනවා iPhone 9 එකේ කොළ 19ක් විතර. මෙතන වැඩි price එක ඇත්තටම ටිකක්. මෙතන තියෙනවා guys Google Pixel එක වගේක් තියෙනවා. මෙතන තියෙනවා guys Google Pixel 10 එක. තව තියෙනවා Samsung Galaxy S25 Ultra එක. මෙතන තියෙනවා guys global වලට සිටින බඩු කැලේ ටිකක්. අර වෙනදී Insta 360 එක එහෙම තියෙනවා මෙතන. ලංකාවේ සල්ලි වලින් ඒ කියන්නේ සාමාන්‍ය 2.80ක් ඒ වගේ. ඊට වැඩි මම ඊට ඒ ආසන්නව යනවා ඒක.
ජපානයේ ඇත්තටම ආස දෙයක් තමයි මේ අපිට දැන් ගන්න ඕනම දෙයක يعني පර්ෆෝමන්ස් බලා ගන්න පුළුවන්. දැන් ලංකාවේ නම් එහෙම ගොඩක් බෑනේ. සාමාන්‍ය මේ වගේ අපිට ගිහිල්ලා ඕන දෙයක මේ පර්ෆෝමන්ස් බලා ගන්න පුළුවන්. ඒක ඇත්තටම හොඳයි. ඒක මම ආස දෙයක්. මේ ඔයාලට ලස්සනට දත් නැද ගන්න ඕන නම් මේන් තියෙනවා කොළ 5යි සෙන් 4ක් වෙනවා. මේ දෙන්න බලන්න. Sony lagi set එකක් තියෙනවා. JBL එකක් තියෙනවා. සෙන් 7ක් තමයි. කොළේ සෙන් 3යි. කොළේ සෙන් 9යි. කොළ 2යි. Sony lagi එකක් තියෙනවා. කොළේ සෙන් 7ක්. guys මම වීඩියෝ එක ඉවර කරන්න හිතන් ඉද්දි මම තව ෂොප් එකක් දැක්කා. මෙතනක් තියෙනවා iPhone. ඔයාලට මම පෙන්නන්න. තියෙන 17 Pro Max එක. මගේ තියෙන්නේ 13 Pro Max එකක්. මගේ එකත් එක්ක බලද්දී ඇත්තටම weight එක නම් ආත්පසින්ම වෙනස්. මේ iPhone එයා එක. පේනවනේ ඒක slim එක තියෙන. on වෙන්නෙත් නෑ ඒක නම්. මේ කියන මෙතන price tag. iPad Pro set එකක් තියෙනවා guys. මේ තියෙන iPad Pro එක 256GB එක කොළ 16ක් 17කට කිට්ටු වෙන්න වෙනවා. iPad Air. game නැද නැහැ ගහන්නේ. ස්පෝර්ට් තියනවා. ගහන්න බැරිද දැන්. play කරන්න පුළුවන් සීන් එකක් තියෙන එපානේ. අයින් කරලා දාන්න. Apple Watch තියනවා එතන voice. iPod mini. iPad mini එකක් තියෙනවා. මෙතන monitors වගේක් තියෙනවා. display quality එක නම් guys ඉතින් ආයේ පට්ටම. gaming PC වගේක්. මේකට කියන නම ඇත්තටම මට මතක නැහැ මොකක්ද කියලා. මේක බලන්න guys. කොහොමද මේ mouse එක ජින්දරනේ. මේකේ screen එක curve එකක් තියෙනවා. super.
නයිස් ගේමින් PC එකක් තියෙනවා මෙතන. prices බලමු. maybe for gamers, for streamer, for greater. ඔයාලට වෙන්න නම් මේ chart එක බලා ගන්න translate පාරක් හරි දාලා තේරෙන්නේ නැත්තම් chair set එකක් තියෙනවා බිම දාලා. වාව් අතන තියෙනවා full set පිළිම. මේ 4K HDR දින මොනිටර් එක විතරයි මේ කොළ 6ක් වෙනවා. ඇක්සෙත් එක්ක සෙන් 6කුත් තව එකක්. අපි බලමු දැන් Mac එකක් තියෙනවා දීලා MacBook එකක්. HP දෙනවා. ලැප්ටොප් වල ප්‍රයිස් බලා ගන්න. කොළ 18ක් 30ක් ඒ ඇතුළේ තමයි යන්නේ. ඇත්තටම ඉතින් අපිට මේ වගේ performance කොහොමද කියලා check කරගන්න පුළුවන් ඕන විදිහට. වෙනවනේ. ඕන දෙයක් කරලා ඒක check කරගන්න පුළුවන් ඉතින්. එකක් mouse pad එකත් මේක වගේමයි. Windows Mac එකක් තිබ්බා වගේ මම දැක්කනේ හරි. නැත්නම් Mac එකක් තියෙන්නේ මේ හරි. මේකත් මේ Microsoft Live. wow මේක. ඒ කලර් එක මරුව. ලැප් එකේ. මේක guys gold කලර් එකක් තියෙනවා. Mac එකක් නෑ MacBook එක. මොනවද පෙන්වනවා මේන් තියෙන භාණ්ඩයක් මේ තියෙන මැට් ටික දැන්නේ දැක්කේ චීස් නේ කොහොමද මවුස් එක වෙන්නන්නේ කොල 30-40 අතර යනවා. සුපිරියක් තමයි මේ. MacBook Air 25 එක තියෙන ප්‍රයිස් ඔයාලට බලා ගන්න පුළුවන්, ගෙවන්න පුළුවන් විදිහක් තියෙනවා. ගෙවලා ගන්න විදිවලට නම් මම හිතන්නේ එක එක සීන් තියෙනවා ඉතින්. Mac Studio. Okay guys, එහෙනම් මම දැන් වීඩියෝ එක ඉවර කරනවා. මම හිතුව විදිහට නම් වීඩියෝ එක එච්චර ලොකුවට ආවේ නැහැ. ඒ වුණාට ඔයාලට normal prices ටිකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ගණන් අනිත් තැන් වලට මම හිතන්නේ ගණන් මෙතන බලපු තැන් දෙකේම එහෙනම් ඔයාලා තවත් මගේ වීඩියෝ එකෙන් හම්බෙන්න subscribe කරලා තියාගන්න. මට ඇත්තටම තේරෙන්නේ නැහැ තාම මේ වීඩියෝ කරගෙන යන වැඩේ නම්. ඉස්සරහට ඔයාලට quality එකට වීඩියෝ ටිකක් අරන් එන්න try එකක් දෙන්න. subscribe කරලා තියාගන්න එහෙනම්. ජය වේවා.